වාසනාවන්ත දවසක් වේවා සියලුම දෙනාට. ඔන්න අදත් පොසිටිව් වීඩියෝ එකක් අරගෙන බිලිව් ඇන්ඩ් බ්ලූම් අපි ආවා. ඉතින් මේ ඔබ එකතු වෙලා ඉන්නේ සවිඥානික මනස හේවත් උඩුසිත, උපවිඥානික මනස හේවත් යටිසිත භාවිතා කරලා, නිවැරදිව භාවිතා කරලා ඔයාගේ ජීවිතයට අවශ්‍ය ඕනම දෙයක් පහසුවෙන් ලබා ගන්න පුළුවන්, දැනුම ලබා ගන්න පුළුවන් channel එකක් එක්ක. ඔබ ඉල්ලන්නේ මොනවද? ඒ දේ තමයි ඔබට ජීවිතේදී ලැබෙන්නේ. ඉතින් තව කෙනෙක් මෙතනදී තර්ක කරන්න පුළුවන් මම නම් මගේ ජීවිතේදී එක දේවල් ඉල්ලුවා. ඒත් මට නම් කිසිම දෙයක් හමුනේ නැහැ කියලා. ඒ ඔයා සවිඥානික සහ උපවිඥානික මනස ගැන තියෙන දැනුම අල්ප බව. මොකද ඔයා ඔයාගේ ප්‍රාර්ථනාව කරද්දිත් ඔයාගේ යටිසිතේ තියෙන්නේ ඍණාත්මක සිතුවිලි. මොකද මං ගියවතාවෙත් මේ වගේ දෙයක් කරා, මට නම් කිසිම දෙයක් හමුනේ නැහැ. ඍණාත්මක සිතුවිලි, ඊර්ෂ්‍යාව, කුහකත්වය වගේ දේවල් ඔයාගේ ජීවිතේ තවදුරටත් තියෙනවා නම් ඔයා කරන කිසිදු ප්‍රාර්ථනාවක් කවමදාකවත් ඉටු වෙන්නේ නැහැ. මොකද ඒවා නෙගටිව් එනර්ජිස් ඉඳලා. ඔයා හැම වෙලේම සවිඥානික මනස හරහා, ඒ කියන්නේ උඩුසිත හරහා හැම වෙලේම යටිසිතට හංගවන්න ඕනේ. ඔයා ධනවත් කියලා. ඔයා කිසිම වෙලාවක ඔයාගේ යටිසිතට හංගවන්න එපා ඔයා නෙගටිව් කෙනෙක් කියලා. මොකද අපේ සිත දන්නේ නැහැ අපිට අවශ්‍ය දේවල් නෙගටිව් දේවල්ද පොසිටිව් දේවල්ද කියලා. ඔයා මොනවද ඉල්ලන්නේ? ඔයා ඉල්ලන දේ අනිවාර්යෙන්ම ඔයාට ලැබෙනවාමයි. ඒ තමයි මේ යුනිවර්ස් එකේ ලෝ එක. එහෙම නැත්නම් නීතිය. මේ යුනිවර්ස් එකනොත් ඔයාට අවශ්‍ය දේවල් ලබා දෙන්නේ ඔයා යම් කිසි ආකාරයක උත්සාහයක් කරනවා නම් පමණයි. මොකද ඔයා කිසිම උත්සාහයක් කරන්නේ නැත්නම් මේ යුනිවර්ස් එක, ඒ වගේම ඔයාගේ යටිසිත දන්නවා ඔයාට කිසිම දෙයක් අවශ්‍ය නැති බව. හොඳයි, ඔයාට දැන් පේනවා ඇති තිරේ දිස්වෙන ඒන්ජල් නම්බර්ස් කිහිපයක්. ඔයාට තියෙන්නේ මේ ඒන්ජල් නම්බර්ස් වලින් එකක් තෝරගන්න එක. ඔයාට පුළුවන් ඔයා කැමති ඒන්ජල් නම්බර් එකක් තෝරගෙන ඔයාට ඉදිරියේදී ලැබෙන්න තියෙන පණිවිඩය මොන වගේ එකක්ද කියලා දැනගන්න. ඒ වගේම ඔයාට පුළුවන් ඒ පණිවිඩය දැනගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න. හොඳයි, මම ඔයාට දැන් තප්පර 10ක කාලයක් ලබා දෙන්නම්. ඔයා කැමති ඒන්ජල් නම්බර් එකක් තෝරගන්න. ඔයා තෝරගත්ත ඒන්ජල් නම්බර් එක මෙන්න මේ ඒන්ජල් නම්බර් එක නම් ඔයාට කියන්න තියෙන කෙටියෙන්ම සාර්ථකත්වය. පසුගිය කාලෙදී ඔයාගේ ජීවිතේ සිදු වුණේ අසාර්ථක දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඉදිරියේදී ඔයාගේ ජීවිතේ සාර්ථක දේවල් සිදු වෙනවා. හැබැයි ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ඔයාගේ සවිඥානික මනස වෙන උඩුසිත සහ උපවිඥානික මනස නිවැරදි ආකාරයෙන් භාවිතා කරන එක. ඔයාගේ හැම වෙලෙම ඔයාගේ යටිසිතට හංගවන්න ඕන ඔයා සාර්ථක පුද්ගලයෙක් බව. ඔයා යම් කිසි දෙයක් උත්සාහ කරනකොට ඔයා අනිවාර්යයෙන්ම ඒ දේ ගැන පොසිටිව් විදියට බලන්න ඕන, ධනාත්මක විදියට බලන්න ඕනේ. අන්න එතකොට තමයි ඔයාගේ ජීවිතයට ධනාත්මක බව, පොසිටිව් බව ගලාගෙන එන්නේ. ඔයා කිසිම වැඩක් ඍණාත්මක සිතුවිලි මගින් ආරම්භ කරන්න එපා. ඔයාට මේ ලැබිලා තියෙන්නේ ඔයාගේ ජීවිතේ වාසනාවන්තම කාලය කියන එක ඔයා අමතක කරන්න නම් එපා. මොකද මේ එක කියන මේ ඒන්ජල් නම්බර් වලින් කියන්නේ අනිවාර්යයෙන්ම සෙල්ෆ් ඉම්ප්‍රූව්මන්ට් එක, ඒ වගේම ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය ඔයාගේ ජීවිතයට අනිවාර්යයෙන්ම ලැබෙන බව. ඉතින් ඔයාට මේ දේවල් ලැබෙන්න නම් ඔයා යම්කිසි උත්සාහයක, යම්කිසි කාර්යයක අනිවාර්යයෙන්ම නිරත වෙන්න ඕනේ. එහෙම නිරත වෙනකොට ඒක නිකම්ම නිරත වෙලා වැඩකුත් නෑ. ඔයා ඒ දේ කරන්න ඕනේ. ඔයාගේ යටිසිතට ධනාත්මක බව හේතු ගන්නවා. ඔයා හැම වෙලේම කාලය ගත කරන්න ඕනේ පොසිටිව් විදියට. එහෙම පොසිටිව් විදියට ඔයා කාලය ගත කරන්න උත්සාහ කරොත් විස්මයජනක දේවල් ඔයාගේ ජීවිතයට සිදුවෙන ආකාරය ඔයාට අනිවාර්යයෙන්ම දැක ගන්න පුළුවන්. ඔයාට හිතා ගන්න බැරි වේවි මේ තරම් විස්මයජනක දේවල් ඔයාගේ ජීවිතයට සිදුවෙන්නේ කොහොමද කියලා. හොඳයි, මේ ඒන්ජල් නම්බර් එක තෝරගත්ත ඔයාට අපි එහෙනම් සුබ පතනවා. ඔයා ධනාත්මකව කාලය ගත කරන්න අනිවාර්යයෙන්ම මතක තියා ගන්න. ඔයා තෝරගත්තේ මේ ඒන්ජල් නම්බර් එක නම් ඔයාගේ ජීවිතයට ලැබෙන්න තියෙන ධනය. ඔයා අනිවාර්යෙන්ම යම්කිසි මුදලක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්නව වෙන්න පුළුවන්. ඔයාට කීය ටිකේ පොඩ්ඩක් අගහිකකම් තිබුණත් ඉදිරියේදී අනිවාර්යෙන්ම එළඹෙන්නේ ධනය, මුදල ලැබෙන කාලයක්. හැබැයි ඔයා හැම වෙලේම උඩුසිත හරහා යටිසිතට හේතු ගන්නන්න ඕනේ. ඔයාට ඇතිතරම්
මුදල් තිබෙන බව කිසිම වෙලාවක නෙගටිව් සිතුවිල්ලක් ඔයාගේ යටි සිතට ඇතුළත් කරන්න එපා. මොකද ඔයාගේ සිත දන්නේ නැහැ, ඔයාගේ මනස දන්නේ නැහැ ඔයාට අවශ්‍ය නෙගටිව් දේවල්ද පොසිටිව් දේවල්ද කියලා. අපි ඉල්ලන්නේ මොකක්ද? ඒ දේ තමයි අපිට ලැබෙන්නේ. ඔයා හොඳටම දැකලා ඇති ඕන තරම් සමාජ කට්ටිය ඉන්නවා. අයියෝ මට නම් නෑ, මට නම් මුදල් නෑ, මට නම් මේව නෑ, අරව නෑ කියාගෙන නෑ කියාගෙන ඉන්න අය. ඒගොල්ලෝගේ ජීවිතේට කිසිම දෙයක් ලැබිලා නැහැ කියලා ඔයාට සමාජයේ පොඩ්ඩක් විපරම් කරලා බැලුවොත් හොඳටම දැනගන්න පුළුවන්. ඉතින් ඔයාට අවශ්‍ය මුදල වෙනුවෙන් ඔයා යම්කිසි උත්සාහයක අනිවාර්යෙන්ම නිරත වෙන්න ඕනේ. ඒ උත්සාහයට නියත ප්‍රතිඵල ඔයාට මේ යුනිවර්ස් එකෙන් ලැබෙනවා. ඔයාට පුළුවන් ඒ සඳහා ඔයාගේ සවිඥානික මනස සහ උපවිඥානික මනස භාවිතා කරන්න. සවිඥානික මනසෙන් ඔයාට සිදුවෙන ඔයාගේ උපවිඥානික මනසට හැම වෙලේම ඔයාට ධනය ඇතිතරම් තියෙනවා. ඔයා ධනාත්මකයි. ඔයා ධනවත් කියන දේ හඟවන්න. අන්න එතකොට ඔයාගේ ජීවිතයේ සිදුවෙන විස්මයජනක වෙනස්කම් ඔයාට ඉදිරියේදී දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ පොසිටිව් වීම, ඒ වගේම විශ්වයට කෘතඥ වීම, ස්තුතිවන්ත වීම කියන්නේ ඔයාට දෙවියන්ගෙන් ලැබුණු ත්‍යාග කියලා ඔයා අනිවාර්යෙන්ම විශ්වාස කරන්න. හැම වෙලාවකම ධනාත්මකව කාලය ගත කරන්න. ඔයාගේ යටිසිතට ලබා දෙන පණිවිඩ අනිවාර්යෙන්ම ඔයා ධනාත්මක කරගන්න. හොඳයි, මේ ඒන්ජල් නම්බර් එක තෝරගත්ත ඔයාටත් අපි සුබ පතනවා. ඔයා තෝරගත්ත ඒන්ජල් නම්බර් එක, මේ ඒන්ජල් නම්බර් එක නම් ඔයාගේ ජීවිතේට යම්කිසි වාසනාවක් එකතු වෙන්න තියෙනවා. ඉතින් ලකී 7. ඉතින් මේ තමයි වාසනාව ඔයාගේ ජීවිතේට ගලාගෙන එන කාලය. වාසනාව උනත් ඔයාගේ ජීවිතේට ගලාගෙන එන්නේ උත්සාහයෙන් කියලා ඔයා අමතක කරන්න එපා. උත්සාහයක් නැති තැන කිසිම වාසනාවක්වත් කිසිම ධනාත්මක බවක්වත් නැති බව ඔයා අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන. ඔයා අනිවාර්යෙන්ම කරන්න ඕනේ ඔයාගේ උපවිඥානික මනසට ලබා දෙන පණිවිඩ ධනාත්මක කරගන්න එක. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේට තව තවත් වාසනාව ආකර්ෂණය කරගන්න. මොකද වාසනාව ආකර්ෂණය කර ගැනීමට නම් ඔයාට ලැබෙන අවස්ථා ප්‍රයෝජනයට ගන්නම වෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාගේ ජීවිතේට නව අවස්ථාවන් ඉදිරියේදී ලැබේවි. හැබැයි ඔයා ඒ දේවල් යන්න දුන්නොත්, මග හැරියොත් ඔයාට කවදාවත් ඔයාගේ ජීවිතේට වාසනාව නම් ආකර්ෂණය වෙන්නේ නැහැ. ඔයා හිතන්න ඕනේ හැම වෙලේම උපවිඥානික මනසට ලබා දෙන්න ඕනේ පණිවිඩය වෙන්නේ මගේ ජීවිතයට නව අවස්ථාවන් ලැබෙනවා. හැම වෙලේම ධනාත්මකව හිතන්න, මට අලුත් අවස්ථාවන් ලැබෙනවා. මම මේ හැම අවස්ථාවක්ම ලබාගෙන මගේ ජීවිතයට වාසනාව ආකර්ෂණය කරගන්නවා කියලා ඔයා හැම වෙලේම ඔයාගේ උපවිඥානික මනසට ධනාත්මක පණිවිඩ ලබා දෙන්න. විස්මයජනක දේවල් ඔයාගේ ජීවිතයේ ඉදිරියේදී අනිවාර්යයෙන්ම සිදු වෙනවා. නෑ බෑ කියන අය අතර ඔව් තියෙනවා කියන කෙනෙක් වෙන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතයේ සැබෑම වෙනස්කම අත්විඳින්න. හැම වෙලේම ඔයාගේ උපවිඥානික මනසට ලබා දෙන්න ඕන පණිවිඩය වෙන්නේ මට නව අලුත් අවස්ථාවන් ලැබෙනවා කියන ධනාත්මක පණිවිඩය. ඉතින් ඔයා එහෙම කරොත් ඔයාගේ ජීවිතයට ඔයාට අවශ්‍ය ඕනම දෙයක් පහසුවෙන් ලබා ගන්න ඔයාට අනිවාර්යෙන්ම පුළුවන් වෙනවා. ඉතින් මේ පින්තූරය තෝරගත්ත ඔයාටත් අපි සුබ පතනවා. සිහින සැබෑ කරගන්න ධනාත්මක ජීවිතයට අවශ්‍ය මඟ ඔයාලට මේ channel එක ඔස්සේ අනිවාර්යෙන්ම දැනගන්න පුළුවන්. ධනාත්මක මිනිසෙක් කියන්නේ එයාගේ සිහින දැනටමත් ඉටු වෙලා ඉවරයි කියන එක. ඉතින් මොකද ඒ දේ අපිට නොමිලේම ලබා ගන්න පුළුවන්. ඒ සිතුවිලි වල තියෙන අවිනිශ්චිතභාවය නිසා බොහෝ මිනිසුන්ට ඒ දේ ලබා ගන්න බැරි වෙලා. හැබැයි බිලිව් ඇන්ඩ් බ්ලූම් එක එකතු වෙලා ඉන්න ඔයාට නම් අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතය සාර්ථක ධනාත්මක ජීවිතයක් කරගන්න එක ඉතාම පහසු දෙයක්. හොඳයි, අපි අදට ගිහිල්ලා එන්නම්. තවත් මෙවැනිම පොසිටිව් වීඩියෝ එකකින් හමු වෙන තුරු සියලු දෙනාටම ජය වේවා.